හෙලෝ යාළුවනේ ඔන්න මං අද ඉන්වෙක්ස් ප්‍රෙෂර් ගන් එකක් ගෙනවා මේක පාවිච්චි කරන විදිහ මම ඔයාලට හරියටම කියන්නම් මේක මං නෝමල් හයි කරලා තියෙන්නේ හැන්ඩල් එක හයි කරලා වීල් සෙට් එක ගාලා ඒ ටික හයි කරලා තියෙන්නේ මේකේ ඉස්සරහා පැත්තේ පිරිට එකක් එනවා මේකේ ගොඩක් අය වැරදිට තමයි ඒක දාන්නේ මම මේක ගලවලා පෙන්නන්නම් මේ පිරිට එක ඇතුළට හිටින්නයි දාන්න ඕනේ එළියට හිටින්න නෙමෙයි ඇතුළට හිටින්න දැම්මොත් තමයි ඒකේ මඩ කොළරොඩු හිර වෙන්නේ මේ ට්‍රාන්ස්පරන්ස් කැල්ල මෙහෙම එන්නේ ඊට පස්සේ මේක ගලවන්න පුළුවන් ගාඩන් හෝස් එක තියෙනවානේ ගාඩන් හෝස් එක මේක ඇතුලෙන් යවන්න මේකෙන් ඇතුලෙන් යවලා මේකේ ඇතුළට ඔබලා ගාඩන් හෝස් එක මේකට දාලා මෙහෙම කරද්දි මේක තද වෙනවා තදේදී බැක් ප්‍රෙෂර් එකට හෝස් එක ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ මේක මෙහෙම කරලා ගානට මෙතෙන්ට සීල් වෙන්න තියලා ලොක් කරගන්න. එතකොට හෝස් එක ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පොටක් වගේ තියෙන්නේ. ඒක මෙන්න මෙතෙන්ට ෆික්ස් වෙන්න හයි කරගන්න. මේ කොටස මෙතෙන්ට ෆික්ස් කරගන්න. ඔන්න අපිට අවශ්‍ය නම් මේ කෑල්ල ගලවලා මෙතෙන්ට මේ කෑල්ල උනා ෆික්ස් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක නම් ඔයාලා දන්නවා ඇති මේක ප්‍රෙස් කරලා ගලවන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්ට් එකට ගහන්න තමයි තියෙන්නේ. ගහලා මේක ස්ක්වා ටයිප් එකක් එන්නේ. කොටු පින් එකක්. ඒක ගහන්න තියෙන්නේ. ගහලා මෙතනින් ඔන් කරන්න. එතකොට මැෂින් එක වැඩ කරනවා. ඊට පස්සේ පළක් කාලට යද්දි මැෂින් එක ඔන් වෙනවා ඔෆ් වෙනවා ඔන් වෙනවා ඔෆ් වෙනවා. ඒකට හේතුව තමයි මෙතෙන්ට හරියට වතුර පිරලා නැති වෙන්න පුළුවන්. ඒ වෙලට ඔයාලා බලන්න මෙතන වතුර පිරලා නැද්ද කියලා. ඒ කියන්නේ ගාඩන් හෝස් එක වතුර ආවට ඒක හිර වෙලා මෙතනින් වතුර එන්නේ නැති වුණාම තමයි ගොඩක් වෙලාවට මැෂින් එක ඔන් වෙනවා ඔෆ් වෙනවා ඔන් වෙනවා ඔෆ් වෙනවා. ඒ වෙන්නේ වතුර නැති හින්දා තමයි. දැන් නම් මේ මෙතන මඩ හිර වුණාමත් එහෙම වෙනවා. ඉස්සෙල්ලාම එහෙම වෙනවා නම් මෙතන වතුර තියනවාද කියලා බලන්න. වතුර නැත්නම් හෝස් එකම හරි බ්ලොක් එකක් වෙලා ඇති. ඒක හදාගන්න. එතකොට වැඩ කරනවා. එන්නම් මෙතන මඩ හිර වෙලා නම් අපි දෙද්දි දෙනවා මේ යකඩ කූරක් මම එක පෙන්නන්නම්. මෙහෙම ගැලෙව්වට පස්සේ මේක ඉරවුව තියෙන පැත්තට බලන්න. ඒතකොට මේකේ සිදුරෙන් එහා පැත්තේ ඉරේලිය පේනවනම් ගැටලුවක් නැහැ මඩ හිර වෙලා නැහැ. එහෙනම් අපි අර දීපු යකඩ කූර අරගෙන මේ සිදුරෙන් යවන්න. එතකොට මේ මඩ ටික කැරවිලා යනවා. මෙහෙම තමයි මම පොඩි හැඳින්වීමක් කරේ මේකේ. ඔයාලට ඕන නම් මම මේක පාවිච්චි කරන විදිහත් වීඩියෝ එකක් ගේන්නම්. මේක සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එක 130ක් වෙනවා. බා ප්‍රෙෂර් එක 130ක් වෙනවා. හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේක පාවිච්චි කරන විදිය ප්ලග් කරලාම පෙන්නන්නම්. මගේ වීඩියෝස් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ජය වේවා.